පැත්තකට වෙනවා. ෂික් ජරා ගෑනු. ලැජ නැතෝයි තම්සලට පිට මිනිස්සුන් අල්ලගෙන බදාගෙන කිස් කරන්න. තම්සලගේ මායම් වලට මං අහුවෙන්නේ නෑ ඕයි. ෂිට්. දෙයනේ යා එක පාරටම මාව තල්ලු කරලා දාලා කියපු දේ මට වාව ගන්න බැරි වුණා සත්තයි. අනේ අයියේ එයා එහෙම. එයා ඇයි එක පාරටම වෙනස් වුනේ? අනේ මන් නේද එයාගේ ආදරේ. එයාගේ හුස්ම ටික තියෙන්නේ මං ගාව කියලා නේද එයා කිව්වේ. මං බිම වැටීගෙන ඇඬපු තරමක්. එයා තල්ලු කරපු පාරට මගේ නළල ගිහින් බිත්තියේ වැදිලා ලේත් එනවා. ඒත් මට නෙවෙයි ඒක ගැන වගක් තිබ්බේ. මං බිම දිගේම රූටලා ගිහින් ඒ කකුල් දෙක ගාවටම වැටුනේ අඬ අඬම. එයා කියපු දේවල් වලට රිදෙන්න ගත්තේ මගේ පපුව. අනේ ඇයි රත්තරන් මහත්තයෝ එයා ඔහොම කියන්නේ? ඔයාට මහ ගොඩක් ආදරේ කරපු මේ දුප්පත් කෙල්ලටද මහත්තයෝ මේ ජරා ගෑණි කිව්වේ? මං ලං වුණේ ඔයාට විතරයි දේව්වයි. මට දැන් ඉන්නේ ඔයා විතරයි මේ ලෝකේ. අනේ දාලා යන්න හදන්න එපා ආපහු මාව නම්. අනේ මං ඒ කකුල් දෙක අල්ලන් කොච්චර ඇඬුවත් එයාට නෙමෙයි වගක් තිබුණේ. කකුල් දෙක ගසලා දාපු එයා මගේ අත් දෙකෙන් ඇදලා වගේ නැගිට්ටුවේ. මේක හොඳට මතක තියාගන්නවා. තමුසේගේ මහලොකු දේව් නෙවෙයි මම. මගේ දෑහැට නොපෙනී යනවා යන්න. තමුසෙලා වගේ තර්ඩ් ක්ලාස් ගෑනුන්ගේ මායම් මං හොඳට දන්නවා. අපේ මමී කිව්වා නැන්දයි තාත්තයි එකතු වෙලා හිඟන්නු දෙන්නෙක් ගෙට දාගෙන කියලා. හිතක් පපුවක් නැති ගානට එහෙම කියපු එයා මාව ඇදගෙන වගේ ගිහින් කාමරෙන් එළියට දැම්මේ. නළලෙන් දැනෙන වේදනාවට වඩා පපුවේ වේදනාව වැඩියි මගේ. මං වේදනාවෙන් පපුවත් අල්ලගෙන පඩිපෙළ බැස්සේ ඇස් වලින් නිමක් නැතුවම කඳුළු වැටෙද්දි. ආදරේ කියන්නෙම ලොකු වේදනාවක්. ආදරේ කියන්නෙම අසීමාන්තික දරා ගැනීමක් වගේම ලොකු කැපකිරීම් කරන්න ඕනි දෙයක්. මගේ හිතේ එයා ගැන තියෙන ආදරේ කොච්චරද කියලා කියන්න වචන නෑ මට. ඒත් ඒ ආදරේ හරි අවංකයි කියන්න මං දන්නවා. ඉතින් එයාට පුළුවන් වුණාට මාව අමතක කරලා ඔහොම හැසිරෙන්න දවසක් ඒවි. එයාට මගේ ආදරේ ඕන වෙන. එයාම මල් ළඟට එනකල් මං බලාගෙන ඉන්නවා මැරෙනකම්ම හරි. මගේ හිතට තදින්ම තරවටු කරගත්තු මං පිටිඅත්ලෙන් කඳුළුත් පිහිදගෙන නරලත් අල්ලගෙන විමල නැන්ද ගාවට ගියේ. එයා ඉදිරියේ ආපහු ආදරේ ඉල්ලලා වැඳ වැටෙන්නවත් එක කඳුළු බිංදුවක්වත් හෙලන්නේ නෑ කියලා හිතාගෙන. අම්මා තාත්තා නැති වුණු එක මට දරාගෙන ඉන්න පුළුවන් නම් එයාගේ මේ වෙනස් වීමත් දරාගෙන මට ඉන්න පුළුවන්. ඒ තරම් හිත හයියයි මගේ දැන්. මේ දේවල් හිත හිතයි ගියේ මම. දෙයනේ ළමයෝ ලේනවා නළලෙන් හොඳටම. මොකද්ද උනේ? මාව දැකපු විමල නැන්දා කෑ ගහගෙන ඇවිත් නළල අල්ලගත්තේ. එයා ඉක්මනටම මාව කාමරයට එක්කන් ගිහින් බේත් දැම්මේ මට හයියෙන් කෑ ගැහෙද්දි. මේ තුවාලෙට නම් මට විමල නැන්දා බේත් දැම්මා. ඒත් මගේ හිතේ පෑරුණු තුවාලෙට කවුද බේත් දාන්නේ? ඒ තුවාලෙට බේත් තියෙන්නේ දේව් ළඟ විතරමයි. මොනව කරන්නද ඉතින්? මට ඒ ගැන හිතෙද්දිත් බර සුසුමක් අතෑරුනේ. දවස් ගෙවෙන්නේ හරියට ඊයක වේගෙන්. මේ ගෙවුණු දවස් ටිකට මං දේව් අයියව දැක්කෙම නැති තරම්. මං පේන්නවත් ගියෙත් නෑ. මොකද එයාමයි කිව්වේ එයාගේ ඇස් මායිමටවත් එන්න එපා කියලා. ඒ ගෙවුණු දවස් හැම එකක්ම මගේ ඇස්වලට එක්කලේ කඳුලක්. හැම රෑකම මං කලේ කොට්ටේ බදාගෙන අඬපු එක. ඒත් මං පිටට පෙන්නගෙන හිටියේ හරි විනෝදකාමී බවක්. කාමරේ බිත්ති 4 විතරයි දන්නේ මගේ ඉකුබිඳුම් වල වේදනාව. වෙනද වගේම මං ගෙදර වැඩ කළේ උනන්දුවෙන්. මං අතු ගගා ඉන්නකොට කබඩ් එක යට වැටිලා තිබුණු බටනලාව මට හම්බුනේ අහම්බෙන්. ඒක හරි ආසාවෙන් මං අතට ගත්තේ. මට මතක් වුණේ ඉස්කෝලේ කාලේ. මං හරි ආසයි සංගීතවලට. ඒකමයි මං ඒ කාලේ බටනලා වයලින් ගහන්නත් ඉගෙන ගත්තේ. මට දැනුත් ආස හිතුණා බටනලාව දැකපු වෙලාවෙ ඉඳලා ඒක වාදනය කරන්න. ඒකමයි මං ඉක්මනට ගේ අතු ගාලා බටනලාවත් අරගෙන
පිටිපස්සේ තිබුණු පොඩි ගල් පොත්ත උඩට ගියේ. මගේ හිතේ ගින්දර ටිකක් හරි නියපු නවාතැන එතන තමයි මගේ. ආසාවෙන් මං බටනලාව මුවට ලං කරගෙන වාදනය කරන්න ගත්තේ. නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රඳවලා. ඒ මුළු සින්දුවම මං බටනලාවෙන් වාදනය කළේ ඒ දවස්වල දේව් අයියයි මමයි ගත කරපු ආදරණීය මොහොතවල් එකින් එක හිතේ චිත්තරූප මැවෙද්දි. ඇස් පියාගෙනම සින්දුව වාදනය කරද්දී ඇස් කෙවෙනි වලින් මිරිකිලා කඳුළු වැල් වැක්කිරුනේ දුක උපරිමේටම වැඩි වෙද්දි. කොච්චර හිත හදාගන්නවා කියලා මම මටම තරගටු කරගත්තත් එයාගේ ආදරේ මතක් වෙනකොට ඒ හැම දේම දිය වෙලා යන්නේ වෙඬරු පිඩක් ගානට. මට මහා හයියෙන් ඉකිගගහ ඇඬුනේ ඉන්න තැන ගානක්වත් නැතුව. ඔච්චර ලස්සනට සින්දුව ප්ලේ කරලා හයියෙන් අඬන්නේ ඇයි දරුවෝ? අනේ මං ගැස්සිලා වගේ බැලුවේ දයාබර කටහඬ කාගේද කියලා. මං පස්සේ හැරිලා බලද්දී එතන හිටගෙන හිටපු කෙනා දැක්කහම ගල් පොත්ත උඩින් මං නැගිට්ටේ ඉබේටම වගේ. එයා එයාගේ ආදරණීය කටහඬ. ඔව් ඒ යාම තමයි. මං අනේ ඉක්මනට අනිත් පැත්ත හැරුනේ එයා තරහ අමතක කරලා මාව හොයන් ඇවිත් කියලා හිතලා. සත්තයි ඒ යාම තමයි. ඒ ආදරණීය ඇමතුම් කොහොම අමතක වෙන්නද මට. මං කඳුළු අතරින් hina උනේ සතුටටද දුකටද කියන්න දන්නේ නෑ මම. අනේ හරි පිං පාටයි ඒ මූණ. වලගැහෙන කම්මුල් වලින් hina වීගෙනම එයා ආවේ මන් ළඟට අඩියට දෙකට. ආපු ගමන්ම මං ඇස් පිය ගහන්නත් කලින් එයා මගේ හුස්ම හිර වෙන තරමට මේ ගතට තද කරලා මාව තුරුල් කරගත්තේ. අනේ එයා මාව බදාගෙන අඬනවා. හොඳටම අඬනවා. මට ඒක දැනුනේ එයාගේ හෙලවෙන උරහිස් වලින්. එයාටත් මගේ වේදනාව දැනෙන්න ඕනි. මං දරාගෙන හිටියා වගේ එයාගේ දරා ගැනීම කොහොමද කියලා බලන්න ඕනේ. එයා කීයට හරි අඬලා ඉවර වෙනකල් මම මොකුත් නොකිය එහෙම්ම හිටියෙත් ඒකයි. අනේ ඇයි මැනික මෙච්චර දවසක් මට කතා නොකළේ? මං ඔයාට හොයපු නැති තැනක් නෑ දෙයියනේ. මට පිස්සු හැදුනේ නැති ටික විතරයි වස්තු. එයා මාව තවත් ඒ ගතට තෙරපගෙන එහෙම කියද්දි ඇත්තටම මට මොකද්ද මේ පටලැවිල්ල කියලා තේරුම් ගන්න බැරුවයි හිටියේ. එයා අඬම මගේ නළලට දෙතොල් තැවිරුවේ හරි කලබලයකින්. මගේ කෙල්ල මං ළඟටම ඇවිත් ඉන්න ඇති ඒ වගක් නොදැන මං උඹව පාරක් ගානෙම හෙව්වා මැනික. එයා මාව තුරුලෙන් මෑත් කරලා මගේ නළලට නළල තියාගෙන කිව්වේ මගේ කඳුළුත් දිය වෙලා කඩන් වැටෙනකොට. හිතන්නවත් වෙලාවක් නැතුව එයා මාව ගල් පොත්ත උඩින් දෝතට අරගත්තේ එයයි මමයි දෙන්නම කඳුළු අතරින් hina වෙනකොට. අනේ මාව බිමින් තියන්නකෝ මහත්තයෝ. කුස්සිය ළඟට ලං වෙනකොට මං එහෙම කිව්වත් එයා නෙවෙයි මං කියන දේ ඇහැව්වේ. වෙලාවට කුස්සියේ කවුරුත් නොහිටියේ. එයා මාව කෙලින්ම අරගෙන ආවේ පහළ තට්ටුවේ අපේ කාමරේට ටිකක් එහාට වෙන්න තිබ්බු කාමරේට. දොර ඇතුලෙන් ලොක් කරගෙනම ආපු එයා මාව පරිස්සමෙන් ඒ ඇඳ උඩින් තිබ්බේ. මහත්තයෝ ඇයි එදා මාව එහෙනම් උඩ කාමරේදී දැකලත් මාව බැනලා එලව ගත්තේ? ඇයි ඔය ඇස් ඉස්සරහට එන්න එපා කියලා කිව්වේ? එයා මගේ ළඟින් දන ගහගෙන වාඩි වෙනකොට ඒ මූණ මගේ දෝතට අරගෙන ඇහැව්වේ එදා උඩ කාමරේදී කියපුවා එකින් එක මතක් වෙලා. එයාගේ ඇස් කලබල වෙනවා මං දැක්කා එහෙම කියනකොට. මං ඉවසපු තරම් අඬපු තරම් දන්නේ මං විතරයි. එයා මට මෙච්චර ආදරෙයි නම් එදා ඇයි මට එහෙම කතා කළේ කියලා අහන්න ඕනේ වුණා මට.